back to my YouTube channel. ඔන්න ඉතින් අද මම මේ කඩිමුඩිය දුවන්නේ. අද මට එක්සෑම් තියෙනවා. ඉතින් මාස්ටර් එකේ ෆයිනල් එක්සෑම් තියෙනවා. ඒ නිසා මම හිතුවා ඔයාලට අද ෆයිනල් ඩේ එක නිසා බ්ලොග් එකක් අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් මම දැන් වෙලාව සාමාන්‍යයෙන් 7:45ට වගේ ඇති. එක්සෑම් එක පටන් ගන්න 9ට. එනවාට මම පොඩ්ඩක් කලින් අද ආවා. මොකද පොඩ්ඩක් බලා ගන්න ඕනේ. තව තියෙනවා ටියුට්ස් වගේ බලා ගන්න. කෑම කන්න ඕනේ, වොෂ්රූම් යන්න ඕනේ, එඩිට් කරගන්න ඕන නිසා මං කලින් ආවා. මේ ඉන්නේ මගෙත් එක්ක ඉන්න අනිත් අක්කලා අයියලා කට්ටියම. ඉතින් අපි කෑම කාලා ඔක්කොම කරගෙන ඊට පස්සේ දැන් මේ එක්සෑම් එකට යන ගමන් අපිට එක්සෑම් එක පටන් ගන්න 9ට. මේ ඉඳන් 11 වෙනකම් 2 hours තියෙනවා. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. 3 hours later. ඉතින් ඔන්න එක්සෑම් එක ඉවරයි. මම දැන් නිදහස් කියවට නිදහස්ම නැහැ. තව රිසර්ච් එක කරන්න තියෙනවා, අසයින්මන්ට්ස් වගේක් සබ්මිට් කරන්න තියෙනවා. ඉතින් මම ඔයාලට කියවනේ අද මම මේ වීඩියෝ කරගන්නේ මේ එක්සෑම් එක ඉවරනාට පස්සේ අපි කටිය පොඩි ගමනක් යන්න කතා කරගත්තා. ගමනක් කියන්නේ ලොකු ගමනක් නෙවෙයි. කොහෙට හරි ගිහිල්ලා කාලා පොඩ්ඩක් ජොලි ගින්දලා යන්න. ඉතින් ඊට පස්සේ මම හිතාගෙන ඉන්නවා අපේ නංගිව බලන්න බෝඩිමට ගිහිල්ලා යන්න. ඒ නිසා යවත් බලාගෙන යන්න ඕන නිසා මම පොඩ්ඩක් හැඩ වැඩ වෙලා යන්න තමයි මේ ආවේ. බැචලර් එක කළා මාස්ටර් ලෙවල් එකට ආවට පස්සෙත් අපි ඉතින් හැදෙනවා ටිකක් අඩුයිනේ. ඉතින් මේ මෙතන අපේ අක්කයි අයියයි තව අපි සෙට් එකක් ඉන්නවා. එතනින් කීප දෙනෙක් අපේ අසයින්මන්ට් සබ්මිට් කරලා නැති නිසා ඒ ටික සබ්මිට් කරන එක ගැන කතා කරගන්න මැඩම් එක්ක චුට්ටක් පරක් වුණා. ඉතින් එයාලා එනකන් අපි මේ ඉන්නවා. මේ තියෙන්නේ අපේ FGS එක. අපි එක්සෑම් ලියන්න මෙතන අපිට ලෙක්චර්ස් තියෙනෙත් මෙහෙ. හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙනවා මෙතන. ඉතින් අපි මෙතනට වෙලා ටිකක් වෙලා හිටියා එයාලා එනකන්. ෆයිනලි ඔන්න අපි මාස්ටර් එක පටන් ගත්ත දවසේ ඉඳන් කතා කරගත්තු වැඩේ කරන්න අද තමයි යන්නේ. ඉතින් ඔන්න අපි කට්ටියත් එක්ක සෙට් වෙලා අපි යන්න හැදුවා විඩියෝ පීසා එකට. ඉතින් මගේ කලින් ඉඳන් vlogs බලන අය නම් මෙයාව දන්නවා. මේ ඉන්නේ මගේ යාළුවා ජෙනියා. අපි දෙන්නයි මම අර කලින් පෙන්නපු අක්කයි අයියයි අපි කට්ටිය තමයි යන්නේ. ඉතින් එයාව පේන්නේ නැති වෙන්න. එයාගේ පිටිපස්සෙන් තමයි මේ කැමරා එක අරගෙන යන්නේ. මොකද එයා මට කන්සෙන්ට් එක දුන්නේ නැහැ වීඩියෝස් දාන්න. ඊට පස්සේ අපි මේ ඇවිදගෙන යනවා විඩියෝ පීසා එකට. ඉතින් මේ වෙලාවේ අපේ මදුෂානි අක්කා මේ අයියාගෙන් බැනුම් අහා යන්නේ. මොකද මෙච්චර දුරක් පයින් ආවේයි කියලා අපිට වීල් එකක යන්න තිබ්බා. ඒ නිසා ඉතින් එයා පොඩි දුරයි තියෙන්නේ කියලා අපිව පයින් අරගෙන ආවා. අපේ ජෙනියාගේ වැඩේ ඉතින් කොයි වෙලාවෙත් එයාගේ අප්ඩේට් එක එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට දෙන එක. ඔන්න ෆයිනලි අපි විඩියෝ පීස් එකට ආවා. එතන ඇත්තටම හරිම ලස්සනයි. ලස්සනට හදලා තියෙනවා. අපිට එළියේ ඉඳන් උනත් කන්න පුළුවන්. නැත්නම් ඇතුලේ ඉඳනුත් කන්න පුළුවන්.
අපි ලාර්ජ් පීසා එකයි මීඩියම් පීසා එකයි තමයි ඕඩර් කරේ. ඒ දෙකම මාරම රසයි. අද ඇත්තටම අපිට හම්බෙන මේ ට්‍රීට් එකක් අපේ ලෝය අක්කයි අයියා දෙන්නත් එක්ක තමයි ඒක අපිට දුන්නේ. ඒ නිසා අපි හරිම සතුටින් කිසිම බයක් සැකක් නැතුව හොඳට කෑවා. ඊට පස්සේ ඔන්න මගේ සෙට් එකට ටටා බයි කියලා මම දැන් යන්න හදන්නේ අපේ ලොකු නංගිව බලන්න. ඉතින් එයා බලන්න යන්න කලින් එයාට මොනවා හරි අරගන්න ඕන නිසා මම ඉස්සෙල්ලම ගියා කීල්ස් එකට තිමිරිගස් යායේ. මගේ වාසනාව කොච්චරද කියනවා නම් බඩු ටික අරගෙන එළියට බහින්න හදද්දිම හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් අපේ ලොකු නංගි ඔයා මේ වීඩියෝ එක බලනවා නම් මම ඔයාට හරිම ආදරෙයි. දීර්ඝ ගමනකට පසුව මම ඇයගේ බෝඩිම වෙත සම්ප්‍රාප්ත වුණා. ගණන් ගන්න එපා යාළගේ බෝඩිම මේ වගේ. ඉතින් පොඩි කාලෙකට තමයි යා මෙතන නැවතිලා හිටියේ. එයාගේ යාළුවෙක් එක්ක. මොකද එයාට එක්සෑම් තිබ්බා. ඒක ඉවර වෙනකම්ම බෝඩ් වෙලා යාට ඉන්න වුණා. එහෙනම් යාළුවනේ මගේ vlog එක අදින් මෙතනින් ඉවරයි. ඊළඟ vlog එකෙන් අපි ආයෙත් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.